සික්ස්පෙන්ස් කතෘ කැතරින් මැන්ස්ෆීල්ඩ් මෙය පැන් සහාය ලෙස සිංහල අනුවාදය ගෙනෙමි. කුඩා දරුවන් සමහර විට හැසිරෙන්නේ වැඩිහිටියන්ට කිසිසේත් තේරුම් ගැනීමට අපහසු ආකාරයෙන්. කුඩා කොළුවක වුණු ඩිකි හඳුන්වනු ලබන්නේ රත්තරන් වගේ හොඳ ළමයෙක් ලෙස. හැම විටම දෙමාපියන්ට කීකරු බුද්ධිමත් සෙනෙහබර දරුවෙකු වන ඔහු තම වයසේ හැටියට සිහිනුවණින් ක්‍රියා කළේය. එහෙත් කිසිදු පූර්ව ලක්ෂණයක් නොමැතිව ඔහුගේ මේ විනීත ස්වභාවය හිටි හැටියේ වෙනස් වෙයි. ඔහුගේ සොහොයුරියන් හඳුන්වන ආකාරයට පිස්සු බල්ලා අවස්ථාවට පත්වන ඔහු කවුරුත් කියන දෙයක් නොඅසන තත්වයට ළඟා වේ. ඩිකී එන්න මෙහාට. ඩිකී මෙහාට එන්නයි කිව්වේ. අම්මා කතා කෙරුවා. ඔයාට ඇහුණද? ඩිකී. එහෙත් අම්මාගේ නියෝගය අනුව ඩිකී එතනට පැමිණියේ නැත. අම්මා කළ කෑකැසීම ඔහුගේ කනට ඇසිණ. එහෙත් ඊට ඔහුගේ පිළිතුර වූයේ සීනු හඬක් මෙන් ශබ්දයකින් පිට වූ සිනාවක් පමණි. ඊළඟට ඔහු ගෙදරින් එළියට බැස පැන දිවීමට පටන් ගත්තේය. වත්තේ තනකොළ නොකැපූ හරිය පසුකොට කුස්සිය පැත්තෙන් ආපසු හැරී බලමින් විටක හැංගෙමින් ඔහු දිව්වේය. අම්මා තමා පසුපස එනවාදැයි බලමින් ඔහු ඇපල් ගස් අතරින් දිව ගියේ රතු ඉන්දියන් ජාතිකයෙකු පැන දුවන අයුරින්. මේ සිද්ධිය ඇරඹුණේ සවස තේ පානය කරන වෙලාවේ. අම්මාගේ මිතුරියක් වූ ස්පීයර් මහත්මිය මේ සවස් වරුවේ නිවසට පැමිණ සිටියාය. විශිෂ්ට කාමරයේ සිටි ඔවුහු තමන්ගේ මැහුම් ගෙතුම් ගැන අවධානය යොමු කරමින් සිටියා. සේවිකාව කියන අන්දමට සිදු වූයේ මෙයයි. ළමෝ තම අසුන්වල වාඩි වී බටර තැවරූ පාන් කෑමට ගනිමින් සිටියා. ඩිකී හා සොයුරියන් එම කටයුත්තේ යෙදී තිබුණේ නිහඬව ඉතා විනීත අයුරින්. සේවිකාව බීමට වීදුරුවලට වතුර හා කෝප්පවලට කිරිත වත් කර අවසන් කළා. ඩිකී එකවරම මේසේ උඩ පාන්පෙති දමා තිබූ පිඟාන අතට ගත්තා. මීළඟට එය අනිත් පැත්ත හරවා හිස මත තබාගත් ඔහු පාන් කපන පිහිය අතට ගත්තා. මන් දිහා බලන්න ඔහු කෑ ගැහුවා. තිගැස්වීමට පත් සොයුරියෝ විමතියෙන් ඔහු දෙස බැලුවා. සේවිකාව ඔහු සිටි තැනට ලංවීමට පෙර පිඟාන ඔහුගේ හිසෙන් ලිස්සා ගොස් බිමට වැටුනේ කුඩා කැබිලිවලට බිඳී යමින්. මේ අවස්ථාවේ ගෑනු ළමයි බියට පත්වී ශබ්ද නගා කෑ ගැසුවා. අම්මා කොපමණ වේගයකින් එතනට දුව එන්නට ඇද්දැයි සිතා ගැනීමට ඔබට අපහසු නෑ. එහෙත් ඇය ප්‍රමාද වූවා වැඩි. තම පුටුවෙන් බිමට පිනූ ඩිකී විසිත්ත කාමරයට දිව ගොස් එහි තිබූ උස ජනේලයකින් එළියට පැන්නා. මීළඟට ඔහු ස්තෝපුවේ අයිනෙන් වත්තට දිව ගියා. ඇය කුමක් කරන්නද? පොඩි කොල්ලා පසුපස එළවා යාමට ඇයට හැකියාවක් නොවීය. ඇපල් ගස් ඩැම්සන් ගස් අතරින් රිංගා පැනදුවන ඩිකී ලුහු බැඳ යාම අම්මා කරන්නේ කෙසේද? විශේෂයෙන්ම ස්පීයර් මහත්මිය ගෙදර පැමිණ සිටින වේලාවක. ඊටාම කීකරු හික්මුණු පුතුන් දෙදෙනෙකු සිටින ස්පීයර් මහත්මිය විශිෂ්ට කාමරයේ බලා සිටියේදී ඩිකී පසුපස එළවා යාම ගැන සිතීමටවත් නොහැක. බොහොම හොඳයි ඩිකී. ඔයාට දෙන්න ඕන දඬුවම ගැන මං කල්පනා කරලා බලන්නම්. අම්මා කෑ ගැසුවාය. ස්පීයර් මහත්මිය, ඔබ මේ විදියට තනි කරලා දාලා ගිය එක ගැන කොහොම සමාව ඉල්ලන්නද කියලා මන් දන්නේ. අනේ ඒකට කමක් නෑ බෙන්ඩෝල් මහත්මිය. ස්පීයර් මහත්මිය මෘදු කටහඬකින් කීවේ නළල රැරි කර බලමින්. තම මැහුම් වැඩ පිරීක්ෂණ අතරේ ඇගේ දෙතොලට නැගුණු සිනාව තමාටම කරගත් එකක් ලෙස පෙනින. කලින් කලට මේ වගේ සුරුසුරු දේවල් සිද්ධ වෙනවා. මං හිතනවා ඒක මොකක් හරි ලොකු කරදරයක් නෙමෙයි කියලා. මේ අපේ ඩිකීගේ වැඩ. බෙන්ඩෝල් මහත්මිය කීවේ තම සිහින් ඉදි කටුව දැම්මේ කොහේදයි බලමිනි. මට නම් තේරෙන්නේ එයාව කොහොම හදන්නද කියලා. ඔය පිස්සු හැදිලා වගේ දඟලන වෙලාවට කිසිම දෙයකට බය නැහැ. මොනවා කිව්වත් අහන්නේ. කසපාරින්වත් මෙල්ල කරන්න බැරිද? ස්පීයර් මහත්මිය විමසුවේ ඇගේ සුදු මැලි දෙනෙත් විවෘත කර බලමින්.
අපි කවදාවත් ළමයින්ට කසින් තලන්නේ බෙන්ඩෝල් මහත්මිය කීවාය. ගෑනු ළමයින්ට නම් කිසිම දඩුවමක් කරන්න කවදාවත් උවමනා වුණේ නෑ. ඩිකී තවම හුරතල් බබෙක්නේ. අනික එකම පුතා. අනේ දෙවියනේ ඉස්පියර් මහත්මිය කීවී ඇගේ අතේ තිබුණු මැහුම පහත දමමින්. ඩිකී මේ විදියට හැසිරෙන එකේ පුදුමයක් නෑ. මං කිව්වට තරහ වෙන්න එපා. කසපාර දෙන්නේ නැතුව ළමයි හැදීමෙන් ඔයා කරගන්නේ ලොකු වැරැද්දක්. එයාලගේ දඟ අරින්න කසපාර ඇර වෙන කිසිම බේතක් නෑ. මම මේ දඬුවම ඔයාට කියන්නේ පළපුරුද්දෙන්. මමත් ඉස්සර වෙලා පොඩි පොඩි දඬුවම් දීලා බැලුවා. උදාහරණයක් කියනවා නම් කහපාට සබන් ටිකක් දිවේ ගෑවා. සෙනසුරාදා මුළු හවස් වරුවම මේසය අකුඩ නංගලා තිබ්බා. කිසි දෙයක් හරි ගියේ නෑ. මගේ වචන විශ්වාස කරන්න බෙන්ඩෝල් මහත්මිය වෙන කිසි දෙයක් කරාට හරියන්නේ නෑ. එයාලව හැදීම බාර දෙන්න ඕනේ එයාලගේ තාත්තලාට. දිවේ සබන් නැතිල්ලේ මේ දඬුවම ගැලසීමෙන් බෙන්ඩෝල් මහත්මියගේ සිත කම්පා කරන්නක් විය. එහෙත් ඉස්පියර් මහත්මිය ගණනකටවත් නොගත්තාවා. ඊළඟට එයාලයි තාත්තලාට බෙන්ඩෝල් මහත්මිය ඇසුවාය. ඔයා කියන්නේ ළමයින්ට කසයෙන් තැලීම ඔයා කරන්නේ නෑ කියලාද? අනේ ඒක නම් මං කවදාවත් කරන්නේ නෑ. ඉස්පියර් මහත්මිය කීවේ එවන්නක් ගැන සිතීම පවා තමා කම්පා කරවන දෙයක් බව හඟවමින්. මං නම් හිතන්නේ අම්මලා තමන්ගේ ළමයින්ට කසපාර දෙන එක කොහොමවත් සුදුසු නෑ. ඒක තාත්තගේ රාජකාරියක්. ඒකෙන් ළමයිගේ හිතේ පියා ගැන ලොකු ගෞරවයක් ඇති වෙනවා. ඔව් මටත් ඒක හිතා ගන්න පුළුවන්. බෙන්ඩෝල් මහත්මිය කෙඳිරි ගෑවා. දැන් බලන්න මගේ පුතාලා දෙන්න. එයාලගේ හිත්වල තාත්තට බයක් තිබුණේ නැත්නම් දඬුවම් නොකළා නම් හැදෙන්න ඉඩ තිබුණා ඔයාගේ ওই ඩිකී පිළිවෙලටම. අනේ ඔයාලගේ පුතාලා දෙන්න නම් අනිත් ළමයිටත් ආදර්ශමත් බොහෝම විනීත ළමයි දෙන්නේ. එය සැබෑවක් විය. ඒ තරම් නිශ්ශබ්ද වැඩිහිටියන් ඉදිරියේ ඒ තරම් විනීතව හැසිරුණු ළමයි දෙන්නෙක් කිසි දිනක දක්නට නොලැබෙනු ඇත. ඉස්පියර් මහත්මිය හමුවීමට ආය නිතර සඳහන් කළ කරුණක් වූයේ ඒ ගෙදර ළමේ සිටින බවවත් තමාට සිතා ගැනීමට අපහසු වුණු බවයි. ඉස්පියර් මහත්මියගේ නිවසේ විශාල සාලයේ එක් බිත්තියක තෙල් සායම් චිත්‍රයක් එල්ලා තිබින. ඒ අසලම බිම තිබුණේ කලකට පෙළ ඉස්පියර් මහතාගේ පියාට අයත්ව තිබූ කසයකින්. ඒ අස්වැයන්ට තැලීමට යොදා ගන්නා වර්ගයේ ඝනකම් කළු පැහැති කසයක්. ඒ ගෙදර ළමුන් දෙන්නා සෙල්ලම් කිරීමට යොදාගත්තේ මේ කසය ඇසට නොපෙනෙන තැනක්. ඒට හේතුව කුමක්දයි කිසියෙකු දැන සිටියේ නෑ. එහෙත් ළමුන් දෙදෙනා සෙල්ලම් කළේ බලු කූඩුව පිටුපස ගොවි උපකරණ දමන මඩුවෙන් නැත්නම් කුණු බක්කිය අසල බව සැබෑවකි. ළමයි පුංචි කාලේ යාලට බුරුලක් දීම ලොකු වැරැද්දක්. ඒක ඕනම කෙනෙක් හොඳට මතක තියාගන්න ඕන කාරණාවක්. මේ පුංචි ඩිකී පැනලා දිව්ව නේද? ඒක එයා හොඳට හිතලා බලලා ඕනකමින් කරපු වැඩක්. එයාලට කසපාරවල් කීපයක් දෙන්න ඕන කියලා ළමයි ඉල්ලා හිටින එක ක්‍රමයක් තමා ඕක. ඔබට ඇත්තට මෙහෙම හිතනවද? බෙන්ඩෝල් මහත්මිය විමසුවා. ඒක මට හොඳටම විශ්වාසයි. ඉඳ හිටලා එයාලට කසපාරක් දෙකක් දෙන එක කොයි එකටත් හොඳයි. දඟ කළොත් අකීකරු වුණොත් ලැබෙන්නේ මෙන්න මේවා කියලා මතක් කරලා දෙන්න. ඉස්පියර් මහත්මිය කීවේ ඒ අයට හොඳ හුරු පුරුදු කටයුත්තක් බව අඟවමිනි. අනාගතයේ ඔයාට මූණ පාන්න වෙන ප්‍රශ්න ගොඩක් වැළකෙනවා. තාත්තගෙන් මේ දවස්වල ඩික්කීට ලැබෙන කසපාර කීපයකින්. මං කියන දේ විශ්වාසයට ගන්න බෙන්ඩෝල් මහත්මිය. එඩ්වඩ් ගෙදර ආව ගමන් මං එයාට මේ ගැන කියන්නම්කෝ. ඩිකීගේ මව කීවේ තීරණාත්මක හඬකින්. වත්තට ඇතුළු වන ගේට්ටුව ශබ්ද වන විටත් ළමයි ඇඳට ගොස් අවසන්ය. තම පාපැදියද දෑතින් ඔසවාගෙන ඩිකීගේ තාත්තා කොන්ක්‍රීට් තරප්පු පෙළ නැංගේ අපහසුවෙන්. ඒ කාර්යාලයේ වැඩ කටයුතු අධික වූ බැනුම් අහන්න වුණ නරක දවසකි. හිතේ තරහෙන් සිටි ඔහුගේ සිරුරද විඩාපත් බවක් දැනින. එහෙත් බෙන්ඩෝල් මහත්මිය සිටියේ නොඉවසිල්ලෙන්. එයට හේතු වූයේ ඇගේ හිතේ නිර්මාණය කරගත් අලුත් සැලැස්ම. එයින් නැති වූ උද්‍යෝගය නිසා ඉදිරි දොර විවෘත කිරීමට ගියේද ඇයමයි.
හොඳ වෙලාවට ඔයා ගෙදර ආවේ එඩ්වඩ්. ඇයි මොකද්ද සිද්ධ වුනේ? ඇයි මොකද්ද ප්‍රශ්නේ? අපි යමුකෝ සාලෙට. ඩිකී අද නන්තිම නරක විදියට දඟ කළා. ඒක ඔයාට කොහොම කියන්නද කියලා මට නම් තේරෙන්නේ නැහැ. ඔයාට මේවා හිතා ගන්නවත් බැහැ. දවසම කන්තෝරුවේ ගත කරන මිනිහා ඒවා කොහොම හිතන්නද? ඔය වයසේ ළමයෙක් හැසිරෙන්න ඕන පිළිවෙල ගැන ඔයාත් හිතලා බලන්න. ඩිකීගේ හැටි නම් කිසි කමකට නැහැ. එයා මං කියන දෙයක් අහන්නේ නැහැ. කිසිම කීකරුකමක් නැහැ එඩ්වඩ්. මට පුළුවන් හැම දෙයක්ම කළා. ඒත් කිසි වැඩක් නැහැ. කරන්න ඉතිරි වෙලා තියෙන්නේ එකම එක දෙයයි. ඒ තමයි කසපහර දෙන එක. එඩ්වඩ් ඔයා ඩිකීට කසපාර දිය යුතුමයි. ශාලයේ එක් කෙළවරක අරුමෝසම් බඩු තබන වට්නොට්ටුවක් තිබිණි. එහි මුදුනේ තට්ටුවේ පිඟම් මැටිවලින් තැනූ දුඹුරු පැහැති වලහෙක් විය. ඌගේ රතු පැහැති දිව එළියට දමාගෙන සිටියේ අඳුරේ සිටි වලහා තමා දෙස විරිත්තාගෙන සිටි අයුරු ඩිකීගේ තාත්තා දුටුවේය. "හුරේ තමුසේ ගෙදර ආවේ ඔන්න ඔය ටික අහගන්නනේ" වලසා කියන්නේ යයි එඩ්වඩ්ට සිතින. ඒ වුණත් ඇයි දෙවියනේ අපි අපේ දරුවට කසෙන් තලන්නේ? අපි කිසි දවසක එහෙම ගයක් කරලා නෑනේ. මේකයි කාරණේ. ඔයාට පේන්නේ නැද්ද කොල්ලව හදන්න පුළුවන් එහෙම කළොත් විතරයි. ඩිකී මං කියන කිසි දෙයක් කනකට ගන්නෙ නෑ. අපට සල්ලි තියනොද එයා ගැන හොයා බලන්න ගුරුවරියක් ගන්න. වැඩකාර කෙල්ල දැනටමත් කරන්න බැරි තරම් වැඩ. ඩිකීගේ දඟකාරකම් ගැන කියන්න නම් වචන නෑ. ඔයාට මේවා කිසි දෙයක් තේරෙන්නේ නෑ එඩ්වඩ්. කොහෙද ඔයා ඉතින් උදේ ඉඳන් රෑ වෙනතුරු කන්තෝරුවේනේ. වලහා දිව එළියට දමා තමාට විරිත්තන අයුරු එඩ්වඩ්ට පෙනින. බැලුම් ප්‍රහාරයේ දිගින් දිගටම ගලා ආවේය. එඩ්වඩ් තවත් අසුනට බර වූයේය. මොකකින්ද මං එයාට ගහන්නේ? ඔයාගේ හම්සෙරෙප්පුවෙන්. වෙන මොකකින්ද? කී අය එතන දන ගසාගෙන ඔහුගේ සැපත්තුවේ නූල් ලෙහීමට පටන් ගත්තා. කෝ දෙන්න මට ඔය සෙරෙප්පුවක්. ඒ ඉල්ලාගත් එඩ්වඩ් උඩුමහලට නැගුණේ අඳුරු නොපෙනෙන දැලක පැටලුණු පුද්ගලයෙක් ලෙසින්. ඔහුට උවමනා වී තිබුණේ ඩිකීට පහර දීමට. මහන්සිය නිසා දෑත් තවමත් බරගතියෙන්. දූවිල්ල නිසා දෑස්වල දැවිල්ලක් ඇත. ඔහුට උවමනා වී තිබුණේ කුමකට හෝ පහර දීමට. දෙයියනේ මොකද්ද මේ ජීවිතේ? ඩිකීගේ කාමරයේ දොර විවෘත කරගෙන ඔහු ඇතුළු විය. රෑට අඳින දිගු ලිහිල් කමිසයක් ඇඳගත් ඩිකී කාමරයේ මැද සිටගෙන සිටියේය. ඔහු දැකීමෙන් එඩ්වඩ්ගේ හදවත කෝපයෙන් උණුසුම් විය. ඩිකී දන්නවනේ මං ආවේ මොකටද කියලා? මං ආවේ ඔයාට තලන්න. උස්සනවා ඔය කමිසෙ. එනවා ඉක්මනට. කෑ ගසූ එඩ්වඩ් සෙරෙප්පුවෙන් වේගවත් පහරවල් තුනක් ඩිකීගේ පිටට එල්ල කළේය. මෙයින් පස්සෙවත් තේරේවිනේ අම්මා කියන දේ අහලා හොඳට හැසිරෙන්නේ කොහොමද කියලා. දැන් යනවා ඇඳට. එඩ්වඩ් කීවේය. එහෙත් ඩිකී සිටි තැනින් සෙලවුණේවත් නැත. එහෙත් ඔහුගේ තාත්තාගෙන් ප්‍රශ්නයක් ඇසුවේ වෙවුලන කටහඬින්. "ඒ වුණාට තාත්තේ මං තවම දත් මැන්දේ නෑනේ." "මොකද්ද කිව්වේ?" ඩිකී යලිවරක් තම දෙනෙත් තාත්තා වෙත යොමු කළේය. ඔහුගේ දෙතොල් වෙවුලමින් තිබුණත් දෙනෙත්වල කඳුළු නොතිබින. කෙළගුලියක් ගිල්ල ඩිකී අමාරුවෙන් කීවේ, "තවම බැරි වුණා තාත්තේ දත් මදින්න." ඩිකීගේ මූණ දුටු විගස එඩ්වඩ් කාමරයෙන් එළියට විත් තරප්පු පෙළේ පහළට වේගයෙන් දිව ගියේය. ඊළඟට දොර හැරගෙන ඔහු ගෙවත්තට ගියේය. "දෙයි හාමුදුරුවනේ මොකද්ද මං මේ කරපු වැඩේ?" ඩිකීට තැළුවා. "පුංචි දරුවට මං ගැහුවේ සෙරෙප්පුවෙන්. මොන වැරැද්දකටද? වැරැද්ද මොකද්ද කියලාවත් මං දන්නේ නෑ. ඇඬුවෙත් නෑ. ඇස් දෙකේ කඳුළු ආවෙත් නෑ. එයාට තරහ ගියා නම් ඇඬුවා නම් මට මෙච්චර හිතට අමාරු නෑ කිව්වේ තාත්තේ කියලා. මං කළ වැරැද්දට කිසි දවසක සමාවක් නෑ. මං මහ බය ගුල්ලෙක්, මෝඩයෙක්, නපුරෙක්." ඔහුට එකවරම පරණ සිදුවීමක් සිහි වුණා. තාත්තා හා පුතා සෙල්ලම් කරමින් සිටියේදී තාත්තාගේ උකුලෙන් ඇද වැටුණු ඩිකීගේ වලලු කර ළඟින් කකුල පෙරලින. ඒ වේදනාවටවත් ඩිකී කඳුළු නොසැලුවේය.
තමා සෙරෙප්පුවෙන් පහර දුන්නේ මේ වීරයාටයි. මේ ගැන කුමක් හෝ කළ යුතුයයි එඩ්වඩ් කල්පනා කළේය. ආපසු ගෙට පිවිසි ඔහු තරප්පු පෙළ නැග ඩිකීගේ කාමරයේ වෙත ගියේය. කුඩා දරුවා ඇඳේ වෙතට සිටියේය. කිසිදු සෙලවීමක් නොකර සිටි ඩිකී හඬන බව දක්නට නොලැබින. එඩ්වඩ්ට උවමනා වූයේ දරුවාගේ ඇඳ අසලින් දන ගසාගෙන හඬා වැළපී තම දුක පිට කර ගැනීමට. සිද්ධිය අමතක කරන මෙන් පුතාගෙන් අයදීමට. එවැනි දෙයක් කිරීමද අපහසුයි. තවමත් නිදි නැද්ද පුතා? නෑ තාත්තේ. එඩ්වඩ් ගොස් ඇඳෙහි වාඩි විය. ඩිකී තම දිගු ඇස් පිහාටු අතරින් තාත්තා දෙස බැල්මක් හෙළීය. ඔයාට රිදුනද පුංචි පුතේ? නෑ තාත්තේ. තම අත දිගු කළ තාත්තා පුංචි පුතාගේ උණුසුම් අතකින් අල්ලා ගත්තේය. පුතේ, දැන් වෙච්ච දේ පුතා හිතන්න එපා. ඒවා ඔක්කොම ඉවරයි. අපි ඒව හැමදේම අමතක කරමු. ආයෙත් ඉතින් එහෙම දෙයක් වෙන්නේ නෑ. පුතාට තේරුණාද? ඔව් තාත්තේ. දැන් ඉතින් කරන්න තියෙන්නේ hina වෙලා ටිකක් සන්තෝෂ වෙන එක. ඒවා අමතක කරන්න කොල්ලෝ. ඩිකීගෙන් ප්‍රතිචාරයක් නැත. කලින් වැතර සිටි ආකාරයටම ඔහු ඇඳේ සිටියේය. ඒ එඩ්වඩ්ගේ සිතට දැඩි කම්පාවක් විය. ජනේලයේ වෙත ගිය ඔහු ජනේලය තුලින් ගෙවත්ත දෙස බැලීය. ඈත ආකාශයේ සැඳ අතරුව දීප්තිමත්ව බැබලෙමින් තිබින. කළු පැහැයට දිස් වූ විශාල ගසක අතු ඉතා සෙමෙන් සෙලවෙන අයුරු ඔහු දුටුවේය. සාක්කුවට අත දැමූ ඔහුට කාසි කීපයක් හමුවිය. එතනින් පැන්සහයේ අලුත්ම කාසියක් රැගත් ඔහු ඩිකී වෙත ගියේය. කොල්ලෝ, මේක ඔයාට. මෙන්න මේක තියාගන්න පුතේ. ඔයාට කැමති දෙයක් කඩෙන් ගන්න. එඩ්වඩ් පැන්සහයේ කාසිය ඩිකීගේ මුහුණ ළඟින් කොට්ටේ මත තැබීය. එම ක්‍රියාවෙන් පැන්සහයක් ගෙවීමෙන් සිදු වූ සියල්ල මකා දැමිය හැකිද?